ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා සාමාන්‍ය ෆොරෙක්ස් මාකට් එක සැටර්ඩේ සන්ඩේ වහලා තියෙන්නේ ඇයි කියලා. ඒත් ඔයා දන්නවද සති දවස් 7ම දවස් 24ෙම සල්ලි වන්න පුළුවන් ක්‍රමයක් ලංකාවේ අපිට තියනවා කියලා. ඒක දැනන් හිටියේ නෑ නේද? ඉතින් අද මම Days of Cosm with Tech channel එකෙන් ඔයාට අරගෙන ඉන්නේ ලෝකයේ මිලියන බිලියන ගාණක් පාවිච්චි කරන මෙන්න මේ Derivo කියන platform එක. ඉතින් මේකේ තියෙන සින්තටික් ඉන්ඩිසස් හරහා ඕනම වෙලාවක ඔයාට ට්‍රේඩ් කරලා ලාභ ලබන්න පුළුවන්. ඉතින් ලැජ්ජාව පැත්තකට දාලා අපි අද මේක ඉගෙන ගමු. ඉතින් මගේ Derivo course එකේ කියන පළවෙනි වීඩියෝ තමයි ඉතින් මේක ගැන මම මේ වීඩියෝ එකෙන් මම කරන්නේ Derivo කියන පුංජි හැඳින්වීම. ඉතින් මගේ දෙවෙනි වීඩියෝ එකට මම කියනවා Derivo එකේ කොහොමද හරියටම account එකක් හදලා account එක verify කරන්න කියලා. ඉතින් මම තුන්වෙනි වීඩියෝ එකෙන් කියනවා කොහොමද Derivo එකට deposit උයි withdraw උයි ගන්න කියලා. ඉතින් මේ වගේම හතරවෙනි වීඩියෝ එකෙන් කියනවා අපි කොහොමද Derivo එකට trade එකක් දාගන්නේ කියලා. ඉතින් අපි පස්වෙනි වීඩියෝ එකෙන් කරනවා Derivo එකේ කියන්නේ Derivo එකේ market එකේ නිවැරදිව ඇනලයිසිස් කරගන්නේ කොහොමද කියලා කතා කරනවා. ඉතින් අපි වීඩියෝ ඇතුළට කියලා බලමු මෙන්න මේ Derivo කියන්නේ මොකක්ද කියලා. අපි යමු වීඩියෝ එකට Spicy meat. කියලා බලමු. Yeah, boy. කතා කරන මාතෘකාව ගැන. YouTube channel එකට. ඉතින් මගේ YouTube channel එක ඔයාලන්ට challenge වගේම vlog and tech reviews සහ ඔයගොල්ලෝ ආසම කරන e-money videos උත් බලා ගන්න පුළුවන්. ඉතින් අපි යමු අද ප්‍රධාන අපේ මාතෘකාව ගැන. ඉතින් අද අපේ මාතෘකාව තමයි මෙන්න මේ Derivo කියන platform එක. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ Derivo ගැන පොඩි හැඳින්වීමක්. ඉතින් මේ Derivo ගැන හැමෝටම ප්‍රශ්න වගේක් තියෙනවා. ඉතින් අද මම මේ ප්‍රශ්න වලට උත්තරත් දෙනවා. ඉතින් දැන් හැමෝගෙම එන ප්‍රශ්නයක් තමයි ඇයි හැමෝම Derivo ගැන කතා කරන්නේ වැඩිපුර. දැන් YouTube එකේ වීඩියෝස් ගත්තොත් එහෙම YouTube එකේ ගොඩක් වීඩියෝස් තියෙනවා Derivo ගැන. ඉතින් මේකට ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. ඉතින් මේකේ පළවෙනි එක තමයි මාකට් එක කවදාවත් වහන්නේ නැහැ. ඉතින් ඔයාට නිවුණු දවස්වලත් මේකෙන් වැඩ කරලා කියන්නේ ට්‍රේඩ් කරලා ඔයාට සල්ලි ලබා ගන්න පුළුවන්. ඉතින් දෙවෙනි කරුණ තමයි ඩොලර් 5ක් හෝ 10ක් හෝ 10ක් වගේ ඊටම පොඩි මුදලකින් පටන් ගන්නත් පුළුවන්. ඉතින් තුන්වෙනි එක තමයි මේකේ තියෙන volatility එක නිසා ඊටම ඉක්මනින් ඔයාට ලාභ ලබා ගන්න පුළුවන්. ඉතින් මේ Derivo කියන platform එකෙන් ගත්තොත් එහෙම අපි Binance සහ XM trade වලින් XM trade වලට වඩා risk එක ගොඩක් අඩුයි කියලා මට recommend කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක මම ඔයාට දෙන සහෝදර උපදෙසක්. ට්‍රේඩින් කියන්නේ සල්ලි හොයන්න පුළුවන් වගේම අවදානමකුත් තියෙන දෙයක්. ඉතින් ඒ නිසා කිසිම වෙලාවක ණයට ගත්ත සල්ලි මේකට කවදාවත්ම ඩිපොසිට් කරන්න එපා. ඉතින් මේක ඔයා කරන ලොකු අපරාධයක් කියලා ඔයාගේ හිත ඇතුලේ නෝට් කරලා තියාගන්න. ඉතින් මේ දේ ගැන හොඳට ඉගෙනගෙන ඉවසීමෙන් වැඩේ කරන්න. මම මේ channel එකකින් ඔයාලට මේ හැමදේම වීඩියෝ එකට කියලා දෙනවා. ඉතින් මේකේ ප්‍රධානම දේ තමයි මේ deposit and withdrawal කියන්නේ. ඉතින් මේ deposit and withdrawal කියන්නේ කොටස් තුනකට බෙදලා තියෙනවා. එකක් තමයි Binance හරි Skrill හරහා හරි අපිට deposit කරගන්න පුළුවන්. දෙවෙනි දේ තමයි P2P හරහා deposit කරගන්න පුළුවන්. ඒ වගේම අපිට payment agent හරහා deposit and withdrawal කරගන්න පුළුවන්. ඉතින් මේකේ පළවෙනි දේ ගත්තොත් එහෙම Binance හරි Skrill හරි වලින් deposit කරගන්න පුළුවන් කිව්වොත් ඇත්තටම මම ඒක recommend කරන්නේ නැහැ. ඉතින් දෙවෙනි කරුණ හැටියට ගත්තොත් P2P හරහා ඔයගොල්ලෝ deposit and withdraw කරගන්න එක මම කොහොමදවත් recommend කරන්නේ නැහැ. මොකද P2P වල ඉන්නවා scammers-ලා. ඉතින් මේක ගැන මම ගොඩක් recommend කරන්නේ නැහැ. ඉතින් මම ඔයගොල්ලන්ට recommend කරන්නේ අනිවාර්යෙන් ඔයාලට කැමති නම් ඔයගේ සල්ලි ටික නැති කරගන්න පුළුවන් මේ P2P එකට දීලා. ඉතින් මම recommend කරනවා ඔයාලට එහෙම සල්ලි ටික දීලා නැති කරගන්න කැමති නැත්නම් මම recommend කරනවා ඔයගොල්ලන්ට මෙන්න මේ payment agent හරහා ඔයගලන්ට සල්ලි deposit and withdraw කරගන්න කියලා. ඉතින් මේකට කිසිම බයක් වෙන්න ඕනේ නැහැ. P2P වගේ කිසිම බයක් ඔයගලන්ට කිසිසේත්ම වෙන්න ඕනේ නැහැ. මොකද මේ payment agent හරහා අපිට ගානට වෙලාවට deposit withdraw කරලා දෙනවා. ඉතින් මේක තමයි ඔයගලන්ගේ ආරම්භය කියලා ඔයගොල්ලෝ
නෝට් එකක් දාගෙන තියාගන්න. ඉතින් අපි දෙවෙනි වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් මම කියන්නේ මේක ගැන පොඩි හැඳින්වීමක් කියලා. ඉතින් මේ වගේ තවත් හොඳ ඒ කියන්නේ ඩෙවලොප් කෝස් වගේ දෙවෙනි වීඩියෝ එක බලන්න ඕන නම් අදම Days of Cosmic Tech channel එක subscribe කරන්න අමතක කරන්න එපා. subscribe කරලා all notification එක දාලා තියාගෙන මොකද මම දෙවෙනි වීඩියෝ එක ගේද්දී දෙවෙනි වීඩියෝ එක මේ YouTube channel එකට දාද්දී ඔයාගේ ළඟටම ගෙන්න ගන්න ඕන. ඔයා subscribe කරලා all notification එක දාලා තියාගන්න. ඉතින් පුංචි ඉල්ලීමක් කරනවා ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් කියන්නේ මම මේ වීඩියෝ එක කරපු ඩෙරිව් එකේ හැඳින්වීම ගැන කරපු ඕනම ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා. ඉතින් මම හැමෝටම උත්තර දෙනවා. උත්තර නොදී ඉන්නේ මම හැමෝටම උත්තර දෙනවා. ඉතින් අපි මගේ ඩෙලිවරි කෝස් එකේ දෙවෙනි වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් අපි අදට ගිහින් ඉන්න ජය වේවා.